අයිබෝන් දරුවන් සියලු දෙනාටම අද අපි කතා කරන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ කියන්නේ විද්‍යාව ශාඛාවෙන් මේ 2024-25 දරුවන් උදෙසා ලබා දීපු පෙරහුරු පරීක්ෂණයේ විවරණය. පළවෙනි ප්‍රශ්නය. විශිෂ්ට තාපධාරිතාවය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය. එතකොට ඔබ දන්නවා අංක 3 ජූල් per කිලෝග්‍රෑම් per කෙල්වින්. හොඳට මතක තියාගන්න මේක එන සමීකරණය තමයි Q සමානයි mCp ට කියන සමීකරණයත් එක්ක තමයි මේක වඩාත්ම ගැලපෙන්නේ. එතකොට C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. අඹ ශාකයේ විද්‍යාත්මක නාමය නිවැරදිව දැක්වෙන පිළිතුර. ඔබ දන්නවා අඹ කියන්නේ මැංගිෆෙරා ඉන්ඩිකා. එතකොට මේ තියෙන ගණනාමයේ පළමු අකුර කැපිටල් විය යුතුයි. මේ තියෙන්නේ සුළු නාමය නැත්නම් විශේෂණ නාමය අනෙක් සියලුම අකුරු සිම්පල් විය යුතුයි. එතකොට යටින් ඉරි අඳින්න නැත්නම් ඔබ දන්නවා එය තියෙන්න ඕන ඉටැලික් ඉතාලියානු ක්‍රමයට. right. එතකොට එම් අකුර කැපිටල් එහෙනම් නිවැරදි පිළිතුර 2. තුන්වෙනි ප්‍රශ්නය ආවර්තිතා වගුවේ එක් මූලද්‍රව්‍ය පිහිටන ස්ථානය ඇසුරෙන් හඳුනාගත නොහැකි පිළිතුර පිහිටන ස්ථානය ඇසුරෙන් හඳුනා ගන්න බැරි පුතේ ස්කන්ධ ක්‍රමාංකය. තුන්වෙනි ප්‍රශ්නේ ස්කන්ධ ක්‍රමාංකය. හේතුව පරමාණුක ක්‍රමාංකය හඳුනා ගන්න පුළුවන් පිහිටන ස්ථානය ඉලෙක්ට්‍රොනික වින්‍යාසයෙන් පුළුවන්. ඔබ දන්නවා සෝඩියම් පිහිටන ස්ථානය 2 8 1 ඔන්න සෝඩියම් 11. එතකොට 2 8 1 විදියට අපිට නම් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. එතකොට මේකේ ශක්ති මට්ටම් සංඛ්‍යාවෙනුත් පුළුවන් තියෙන ස්ථානය හඳුනගන්න. ස්කන්ධ ක්‍රමාංකයෙන් එහෙම නිරූපණය වෙන්නේ නැහැ. එහෙනම් අපේ නිවැරදි පිළිතුර අංක 3. හතරවෙනි ප්‍රශ්නය දී ඇති රූප සටහනේ අවදි කෝණය. ඔබ දන්නවා අවදි කෝණය කියන්නේ ඝන මාධ්‍යක සිට නැත්නම් ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ඇතුළු වීමේදී එම පෘෂ්ඨ දෙක හමුවන අතුරු සීමාව දිගේ ආලෝක කිරණය ගමන් කරනකොට සාධන කෝණය තමයි අපි කියන්නේ එහෙනම් S කෝණය. හොඳට බලන්න S කෝණය. ප්‍රභා ස්වයංපෝෂී ජීවියකි. ප්‍රභා ස්වයංපෝෂී වෙන්නේ මුහුදු මල කියන්නේ සතෙක් ඇමීබා වැරදි. ඊස් කියන්නේ ෆංගස් එකක්. එයා දිලීරයක් අනිවාර්යෙන්ම එයා විෂමපෝෂී. උත්තරේ ක්ලැමිඩෝමොනාස්. 6 වෙනි ප්‍රශ්නය. right. බලන 6. A හා B. A හා B පිළිවෙලින් දක්වා ඇත්තේ ශාකවල වර්ධක ප්‍රචාරණ ඒකක දෙකකි. ඔබ දන්නවා මේ තියෙන ඉඟුරු හෝ කහ මේ තියෙන අර්ථාපල්. එහෙනම් අනිවාර්යෙන්ම A කියන්නේ රයිසෝමය B කියන්නේ ස්කන්ධාකන්ද. එහෙනම් 6 එක පිළිතුර. 7 වෙනි ප්‍රශ්නේ. පළු පෘෂ්ඨයක් මත තැබූ L නම් ලී කුට්ටියක් මත F බලයක් යෙදෙන ආකාරය රූපයේ දැක්වේ. F බලය නිව්ටන් 5ක් වූ විට ලී කුට්ටිය චලනය නොවේ නම් එහෙනම් මෙයා තියෙන්නේ අනිවාර්යයෙන්ම ස්ථිතික ඝර්ෂණ බලය. හොඳට මතක් කරගන්න ස්ථිතික ඝර්ෂණ බලයේ තියෙන්නේ. ලී කුට්ටියේ බර 5කි. ලී කුට්ටියේ බර 5කි. එහෙම අපිට කියන්න බැහැනේ. ලී කුට්ටියේ බර 5යි කියලා කියන්න බැහැනේ. ස්ථිතික ඝර්ෂණ බලය 5කි. හරි. සම්ප්‍රයුක්තය බලය F දෙසට 5කි. සම්ප්‍රයුක්ත බලය F දෙසට 5ක් වෙනවයි කියන්නේ වස්තුව චලනය වෙන්න ඕන. මෙතන කියනවා චලනය නොවේ කියලා. එහෙනම් මෙයත් වැරදි. ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය 5ට වඩා අඩුය. බෑ වැරදි. එහෙනම් උත්තරේ 7 2. 8 වෙනි ප්‍රශ්නය. ශාක දේහයට දැඩි බවක් ලබා දීමට හැඩගැසුණු පටකය. අනිවාර්යයෙන්ම දැඩි බවක් ලබා දෙන්න අපිට ගන්න පුළුවන් සෛලම පටකය. සෛලම පටකයේ ඊට අමතරව ඒ කියන්නේ ප්‍රධානතම කාර්යය තමයි ජලය හා khනිජ ලවණ පරිවහනය කිරීම. ඊට අමතරව දැඩි බවක් ලබා දෙනවා. මේ සෛලම පටකයේ සෛල වර්ග 4ක් තියෙනවා. ඔබ දන්නවා වාහිනී, වාහකාභ, සෛලමීය මුදුස්තර, සෛලමීය තන්තු. එතකොට මේ සෛලමීය තන්තු වලින් තමයි දැඩි බවක් ලබා දෙන්නේ. ෆ්ලෝඑම් පටකය ඔබ දන්නවා
ප්‍රධානවම ආහාර පරිසංක්‍රමණයක් සිද්ධ කරනවා. ආහාර පරිසංක්‍රමණය කියන්නේ ආහාරය දෙපැත්තටම ගමන් කරනවා. ෆ්ලෝයමේ සෛල වර්ග හතරක් තියෙනවා ඒක මතක් කරගෙන යමු. පෙනෙර නලය, සහචර සෛලය, ෆ්ලෝයමිය මුදුස්තර, ෆ්ලෝයමිය තන්තු. රයිට්. කැන්බියම පටකයේ නව සෛල වර්ධනය කරනවා. මුදුස්තර ඔබ දන්නවා ජලය ගබඩා කරනවා. ඒ වගේම ශාකවල සන්ධාරක කෘත්‍යයක් ඉටු කරනවා ජලය පිරුණු විට. 9 වෙනි ප්‍රශ්නය අංක 9 තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ල ද්‍රාවණයකට සිංක් කැබැල්ලක් දැමූ විට ඔබ දන්නවා මේක ලියලා බලන්න පුතේ මේ වගේ ප්‍රශ්නයක් ආවහම ලියලා බලන්න සිංක් දාන HCl නේද HCl එතකොට සිංක් වලට HCl එකතු කරාම සිංක් ක්ලෝරයිඩ් හරිද සිංක් ක්ලෝරයිඩ් H2 H2 right එතකොට ඔබ දන්නවා සිංක් කියන එක්කෙනා ක්ලෝරයිඩ් සමග එකතු වෙලා සිංක් ක්ලෝරයිඩ් හැදෙනවා H2 විස්ථාපනය වෙනවා. එහෙනම් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවකි. 9 පිළිතුර 3. 9 3 පිළිතුර. ග්ලූකගන් හෝමෝනයට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරන්නේ. ඔබ දන්නවා ඉන්සියුලින්. එහෙනම් උත්තරේ 10 4. 10 4. 10 4 මගින් සිද්ධ කරන්නේ මෙහෙමනේ. රුධිරයේ ග්ලූකෝස් වැඩි වුණොත් ඉන්සියුලින් මගින් මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරනවා. ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරනවා. කවුද කරන්නේ? ඉන්සියුලින්. ඊළඟට රුධිරයේ ග්ලූකෝස් අඩු වුණොත් අර ග්ලයිකෝජන් ඊළඟට ග්ලූකෝස් බවට පත් කරනවා. ඒක කරන්නේ ග්ලූකගන්. එහෙනම් ග්ලූකගන් හෝමෝනයට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඉන්සියුලින්. right. ඒක බන්ධන, ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සහිත අණු පිළිවෙලින් ඔබ දන්නවා ඒක බන්ධන තියෙනවා HCl. ද්විත්ව බන්ධන තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වල. HCl වල ඔන්න ඔය වගේ ඒක බන්ධනයක් තියෙනවා HCl. කාබන් ඩයොක්සයිඩ් මෙන්න මෙහෙම ඇදෙන්න වෙන්නේ ඔක්සිජන් ඩබල් බොන්ඩ් එක ඔක්සිජන්. ඔය විදිහට. ඊළඟට N2 නයිට්‍රජන් නයිට්‍රජන්. එතකොට 1 2 3. ඔන්න බන්ධන 3. එහෙනම් පිළිතුර 3. 11 3. right. 12 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 12. කාර්යක්ෂමතාවය 100% වූ පරිණාමකයක ප්‍රාථමික දඟරයට 220 වෝල්ට් විභවාන්තරයක් ඒ වගේම 0.5ක ධාරාවක් සපයයි. එවිට ද්විතීක දඟරයෙන් 11 වෝල්ට් විභවාන්තරයක් ලබා දෙන එම දඟරය තුලින් ගලන ධාරාව කොපමණද? right. මේක හිතන්න ඕන ප්‍රධානවම සමීකරණ දෙකක් තියෙනවා. පරිණාමකයක සමීකරණ දෙකක් තියෙනවා. NP බෙදීම NS සමානයි NP බෙදීම NS සමානයි VP බෙදීම VS එකක්. right. VP බෙදීම VS. VS කිව්වේ ද්විතීක දඟරය. right. අනික් සමීකරණය තමයි VPIP මේවා පාඩම් කරගෙන ඉන්න අනිවාර්යයෙන්ම මේ පාර මේ පරිණාමකයකින් අහන්න පුළුවන් තියෙන සම්භාවිතාවය වැඩි අනිවාර්යයෙන්ම VPIP VSIS right. එහෙනම් ඔබ දන්නවා දැනටමත් දන්නවා මොකද්ද සමීකරණය භාවිතා කරන්න ඕන? ප්‍රාථමික දඟරයේ 220යි විභවන්තරයක් සැපයූ විට ධාරාව 0.5යි. එතකොට එතන 110යි පිළිතුර. ගුණ කරලා ගත්තාම එවිට ද්විතීක දඟරයේ වෝල්ටීයතාවය 11 වෝල්ට් IS අහන්නේ අපේ. එතකොට එනෝ 110 11න් බෙදුවාම 10යි කියලා. 12 3 පිළිතුර. බලන්න හරිද කියලා තමන් ආදේශ කරලා ඉක්මනට ගන්න පිළිතුර. right. 12 3. right. ඊළඟ ප්‍රශ්නය 13. 13 වෙනි ප්‍රශ්නය ඉක්මනට බලන්න.
දශම 1.5 හර්ට්ස් සංඛ්‍යාතයක් වන තරංගය කුමක්ද? right. ඔබ මේකේ V සමානයි F ලැම්ඩා දාලා මෙතන බලන්න තරංග තුනක් තියෙනවා. 1 2 3යි. තරංග තුනක් යන්න කාලය ගිහිල්ලා කියනවා 0.5. හරිද? තරංග තුනකට කාලය 0.5. එහෙනම් එකකට කාලය 0.5 බෙදීම 3. 0.5 බෙදීම 3. බලන්න හරිද කියලා? ඒ කියන්නේ එකකට කාලය කියන්නේ අපි ඒ හෙව්වේ ආවර්ත කාලය T. එහෙනම් B සමානයි F ලැම්ඩා. නැත්නම් F සමානයි 1 යට T. ඔන්න සමීකරණය. එතකොට right 1 යට T 1 යට T හොයාගත්ත පුතේ කීයද? එක තරංගයකට කාලය අපි හොයාගත්තා. 0.5 බෙදීම 3. එහෙනම් යා බෙදන්න ඕන T හොයාගත්ත 0.5 බෙදීම 3. ඔබ දන්නව ගණිතයේදී මෙහෙම ආවහම 3 උඩට යනවා. 3 උඩට යනවා 0.5යට. බලන්න හරිද කියලා? right. එතකොට 0.3 බෙදීම 0.5යි කියන්නේ 6යි හර්ට්ස්. එහෙනම් පළවෙනි එක වැරදි. පළවෙනි එක වැරදි. right. 6යි හර්ට්ස්. මෙතන ඉන්නේ 6යි. 6යි හර්ට්ස්. ඊළඟට මම තුන්වෙනි එක ගන්නවා. 1යි 2යි 3යි. තරංග තුනක් ගිහිල්ලා තිනවා කාලය ගිහිල්ලා තියෙන්නේ 2යි. එකකට කාලය එහෙමනම් 2 බෙදීම 3. බලන්න හරිද කියලා? එකකට කාලය. එහෙනම් F සමානයි 1ට T. F සමානයි 1ට T. එතකොට 1 බෙදීම T කියන්නේ 2 බෙදීම 3. හරිනේ? එතකොට 3 උඩට යනවා. 3 බෙදීම 2. 3 බෙදීම 2 කියන්නේ 1.5. එහෙනම් මේක තමයි පිළිතුර. 13 පිළිතුර 13 පිළිතුර 3. right. සෛලයක් තුල නිර්පටලමය පටල නැත්තේ ඔබ දන්නවා රයිබෝසෝම. ඊළඟට ඒක පටලමය ද්විපටලමය ඉන්ද්‍රිකා පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. 14 රයිබෝසෝම එහෙනම් නිර්පටලමය රයිබෝසෝම. එහෙනම් තුන්වෙනි පිළිතුර වැරදි. හතරවෙනි පිළිතුර වැරදි. ඒක පටලමය ගොල්ගි දේහ. ද්විපටලමය හරිත ලවය. එහෙනම් පිළිතුර 1. right. මේ දෙකම ද්විපටලමය පුතේ. ඒක නිසා 14 දෙක ගන්න බෑ. වස්තුවක් මත තිරස් බල තුනක් ක්‍රියා කරන ආකාරයේ රූපයේ දැක්වේ. එම වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයේ විශාලත්වය කොපමණද? සංප්‍රයුක්ත බලයේ විශාලත්වය අපිට හොයන්න පුළුවන් එකම දිශාවට තියෙන බල එකතු කරන්න. 18යි 4යි එකතු කරාම ඒ සයිඩ් එකට එනවා 22ක්. ඊට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට තියෙනවා 22ක්. එහෙනම් වස්තුව නිශ්චලයි. උත්තරේ 15 1. 16 ශාක තුල නිපදවෙන ශ්වසන ඵලයක් නොවන්නේ. ශාක තුල නිපදවෙන ශ්වසන ඵලයක් නොවන්නේ කියලා අහන්නේ. ලැක්ටික් අම්ලය හදන්නේ සතුන් තුල පමණයි. හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් ශ්වසනය මේ පාරේවි 16 3 පිළිතුර. right. ලැක්ටික් අම්ලය හදන්නේ සත්ව සෛලවල පමණයි. 17ට අපි යනවා. 17 මෙතනෝල් ග්‍රෑම් 16ක අඩංගු හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අහන්නේ. මුලින්ම පුතේ මවුල ප්‍රමාණය හොයාගෙන ඉන්න. මවුල ප්‍රමාණය හොයාගෙන ඉන්න. right. මෙතනෝල් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අණුක ස්කන්ධයක් දීලා තිනවා 32 කියලා. එහෙනම් මවුල ප්‍රමාණය හොයන්න n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. හරිද? එතකොට සිම්පල් M ඔබ දන්නවා 16යි ග්‍රෑම්. කැපිටල් M අපිට හොයාගන්න මෙතන තියෙනවා දීලා වහන්න ඇතුලේ 32යි. එතකොට 16 බෙදීම 32 කියන්නේ භාගයයි මවුල. භාගයයි මවුල. එතකොට ඔබ දන්නවා එක මවුලයක් ඒ කියන්නේ 6.0.2.2 10.23ක ප්‍රමාණයක්. මේකට අපි කිව්වා ඇවගාඩ්‍රෝ නියතය කියලා. මේක නොවෙනසකයක්. හොඳට පාඩම් කරගෙන යන්න. එක් මවුලයක් ඒ කියන්නේ 6.0.2.2 10.23ක ප්‍රමාණයක්.
එතකොට ඒක හැම එකෙම තියෙනවා භාගය මවුල ආවේ ඒක වැඩි වෙන්න ඕන. ඒක වැඩි වෙන්න ඕන බලන්න. මම නිල් පැනලට දාගන්නවා. එතකොට හයිඩ්‍රජන් පරමාණු මෙතන 3යි මෙතන 1යි ඔක්කොම 4ක් තියෙනවා. එහෙනම් 4න් වැඩි වෙන්න ඕන. 4න් වැඩි වෙන්න ඕන. මෙතෙන්ට 1යි මෙතෙන්ට 2යි. එහෙනම් පිළිතුර 1. 2 වැඩි කිරීම 6.02 10 23. ඒක තමයි පිළිතුර. 18 18 පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බැහැර කිරීම. අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිත් කොටසත් ලබාගෙන බලන්න. ඒ වගේම යාළුවෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. 18 වෙනි ප්‍රශ්නය නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බැහැර කිරීමට අපි කියන බහිශ්‍රාවය කියලා. හරි ලේසියි බහිශ්‍රාවය. right. මේ පාර ටාගට් ප්‍රශ්නයක් තමයි බහිශ්‍රාවය කියන්නේ වකුගඩු ආශ්‍රිතව අතිපරිශ්‍රාවණය වරණීය ප්‍රතිශෝෂණය ශ්‍රාවය කියන කොටස. බල යුග්මය ක්‍රියා නොකරන්නේ පහත කුමන අවස්ථාවේදීද? බල යුග්මයක්. එතකොට බෝතලයක මූඩිය කරකැවීම හරි බල දෙකක් ක්‍රියාත්මක වෙන දොරක අගුල දැමීම යතුරු කරකැවීම හරි ඉස්කුරුප්පු වැඩයක් සවි කිරීම හරි එනම් පිළිතුර 4 19 4. එතන පුතේ බල ගූර්ණයක් එන්නේ. බල ගූර්ණයක්. right. ඊළඟට අපි ක්‍රියාත්මක වෙන්නේ 20 වෙනි ප්‍රශ්නයත් සමග 20. උච්ච වායු වින්‍යාසයක් සහිත මධ්‍ය පරමාණුවක් ඇති අණුව කුමක්ද? උච්ච වායු වින්‍යාසයක් සහිත ඔව් ඔබ දන්නවා ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන්නේ අෂ්ටකය පැනලා තියෙන්නේ PCl5 අෂ්ටකය පැනපු අවස්ථා දෙකක් හොඳින් මතක තියාගන්න. අෂ්ටකය කියන්නේ ෆොස්ෆරස් නැත්නම් වටේට අට තියෙන අවස්ථාවක්. ඇලුමිනියම් වටේට අට තියෙන අවස්ථාවක්. එතකොට මේ දෙකම පැනලා ඒ වගේ බෙරිලියම් ක්ලෝරයිඩ් නැහැ. උත්තරේ ඇමෝනියා. ඇමෝනියා වල අෂ්ටකය සම්පූර්ණයි වටේට අට සම්පූර්ණ වෙලා තින්නේ මධ්‍ය පරමාණුවට උච්ච වායු වින්‍යාසයක් ලැබිලා තින්නේ. මෙන්න බලන්න. හයිඩ්‍රජන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. එතකොට බන්ධන 3යි හයිඩ්‍රජන් සමග මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. හයිඩ්‍රජන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. right? හරි. ඊළඟට ඔන්න ඔය විදියට කවුන්ට් කරන්න පුතේ. මෙතන 2යි මෙතන 4යි මෙතන 6යි. 6යි මේ එකසර යුගල එකසර යුගලය එකසර යුගලයත් එක්ක එතකොට එනෝ එතන ඉලෙක්ට්‍රෝන 8ක්. එහෙනම් ඇමෝනියා පිළිතුර 23. 22 නෑ 21. රතු දම් දුඹුරු රිදි රතු වල අගය 2යි ලියාගත්තා. දම් වල අගය 7යි. ඒ වගේම තුන්වෙනි වලල්ල තමයි අපි බලන්න ඕන විශේෂයෙන්. ඒක ලියන්නේ 10 බලයක් විදියට. 10 බල දුඹුරු ලියන්න ඕන කීයද? දුඹුරු වරණ තුලින් ගන්න. 10 බල 1. ඒ කියන්නේ පිළිතුර 270 නේද? 270 ඔව්. බලන්න එහෙම පිළිතුරක් තියෙද කියලා. ඔව්. එහෙනම් එනවා 21 2. 21 2. පහත දැක්වෙන කුමන ද්‍රව්‍ය යුගලය මිශ්‍ර කළ විට සමජාතීය මිශ්‍රණයක් සෑදේද? සමජාතීය මිශ්‍රණයක් කියන්නේ හොඳින් දිය වෙන්න ඕනේ. හොඳින් දිය වෙන්න ඕන. ද්‍රාවණය පුරාම ඒකාකාර සංයුතියක් තියෙන්න ඕන. ඝනත්වය එකම වෙන්න ඕන. එතකොට අපිට ද්‍රව්‍ය අංශු දිය කරපු අංශු හඳුනා ගන්න නොහැකි වෙන්න ඕන. එතකොට අපි කියනවා එතනෝල් හා ජලය හොඳින් මිශ්‍ර වෙනවා. එහෙනම් 22 පිළිතුර 1. සමජාතීය මිශ්‍රණයක්. සමජාතීය මිශ්‍රණයක් කියන්නේ අනිවාර්යෙන්ම යොදන ලබන ද්‍රව්‍ය දෙක අතර හොඳ බන්ධන ඇති වෙන්න ඕන. හොඳ බන්ධන ඇති වෙනවා නම් එයා සමජාතීය මිශ්‍රණයක් විදියට හරි ඊළඟ එක අපි බලමු පුතේ. right 22 1. එතනෝල් හා ජලය. එතනෝල් හා ජලය කියන්නේ හොඳින් බන්ධන සදන. හොඳින් බන්ධන හදනවා කියන්නේ සමජාතීය මිශ්‍රණයක් හැදෙන්නේ. හොඳට මතක තියාගන්න. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් හා එතනෝල් දිය වෙන්නේ නැහැ. හරිනේ. ඊළඟට
පොල් තෙල් ජලය ඔබ දන්නවා මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ කියන්නේ විෂම ජාතිය මිශ්‍රණයක්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. එහෙමනම් පිළිතුර 1. 22 1. 23 වෙනි එකට යන්න මේ දීලා තියෙන්නේ S කියලා දීලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ. රයිට්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම තිනකොට නිරූපණය වෙනකොට ඒකාකාර ප්‍රවේගය මේ නැවතිලා ඇත. නිශ්චලතාවයේ පවතින්නේ. නිශ්චලයි කියන අදහස. පළමු තත්පර 10 තුල වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වී ඇත. ඔව් හරි. 10 සිට 30 දක්වා කාලය තුල වස්තුව නිශ්චලතාවයේ පවතී. 10 සිට 30 දක්වා හරි. තත්පර 30ක කාලය තුල විස්ථාපනය 300කි වැරදි. එහෙනම් පිළිතුර AB පමණි. AB පමණි. 23 හරි. රයිට්. එතකොට ඊළඟ ප්‍රශ්නය ඉක්මනට බලන්න. අපි යමු ඉක්මනට මේ වීඩියෝව රයිට්. ඔබත් ඉක්මනට මේක තේරෙන්නේ නැත්නම් පෝස් කරගෙන බලන්න. 23 පිළිතුර 1 AB පමණි. 24 ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ සිසුවෙකු කරන ලද ගැලවීම් සටහන XYZ මගින් නිරූපිත කාබෝහයිඩ්‍රේට් පිළිවෙලින් දැක්වෙන වර්ණය කුමක්ද? ඔව්. එතකොට X ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවයි අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ ග්ලූකෝස්. එහෙනම් මෙයා වැරදි. පිෂ්ඨය නිපදවන්නෙත් නැහෙනි. සංජිත කරන්නේ පිෂ්ඨය. ඊළඟට පරිසංක්‍රමණය සුක්‍රෝස්. එහෙනම් පිළිතුර 24ට 2යි. එකඟද? මාත් සමග එකඟ වෙන්න. හරිද? රයිට්. එහෙනම් සුක්‍රෝස් තමයි පරිවහනය කරන්නේ ඔබ දන්නවා ෆ්ලෝයම පටකය ඇතුලේ. රයිට්. යනවා ඊළඟ ප්‍රශ්නයට 25. දිගට බලපු දේ පැයක් අරගෙන මේ වීඩියෝ බලලා ඉන්න. රයිට්. 25 ජීවි දේහයේ අඩංගු මූලද්‍රව්‍ය අතුරින් ස්කන්ධය අනුව ආරෝහණ පිළිවෙලට ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන් වැඩි එකට එතකොට 25 හයිඩ්‍රජන් තමයි අඩුමෙන්ම තියෙන්නේ කාබන් ඊට වඩා වැඩි ඔක්සිජන් 65ක් තියෙනවා ප්‍රතිශතය අනුව මතක් කරගන්න ප්‍රතිශතය 65ක් තියෙනවා එහෙනම් පිළිතුර 4 PQRS ක්‍රීඩකයෝ 4 දෙනෙක් ගැන කියන්නේ වැඩිම ගම්ම්‍යතාවයක් තියෙන්නේ. ගම්ම්‍යතාවය හොයන්නේ m.v. ගම්ම්‍යතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ස්කන්ධය ප්‍රවේගයෙන් වැඩි කරනවා. එතකොට වැඩිම ගම්ම්‍යතාවයක් තියෙන්නේ කුමන ක්‍රීඩකයේද අහනෝ. එතකොට මෙයා මේකෙන් වැඩි කරාම බලන්න 18ක් එනවද? රයිට්. එහෙනම් පිළිතුර 4. 26 4. 27 පුතේ මේ වගේම සරල පේපර් එකක් ඒවි මහා ලොකු අමාරුවේ දාන පේපර්ස් එන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. ඔය YouTube කාරයෝ කියන කතන්දර වලට රැවටෙන්න එපා. right? ABC පරිපත තුනක් තියෙනවා යොදා ඇති සෑම ප්‍රතිරෝධකයකම ප්‍රතිරෝධය 4ක් වේ. ඒ කියන්නේ මේවයි 4යි. 4යි. right. අපෙන් අහන්නේ අඩුම සහ වැඩිම දීප්තියකින් යුතු පරිපත කුමක්ද කියලා අහන්නේ. ඔව් ඔබ දන්නවා. එතකොට මෙතන පුතේ ප්‍රතිරෝධය 4යි 4යි 8යි. 8යි. 8යි කියන්නේ ප්‍රතිරෝධය වැඩි. එතකොට මෙතන සමක ප්‍රතිරෝධය මෙතන 4යි මෙතන 4යි. 4යි 4යි කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ දන්නවා සමක ප්‍රතිරෝධය 2යි. ඔය එක යට සූත්‍රය දාලා බලන්න පුළුවන් නම්. right? එතකොට 2යි ප්‍රතිරෝධය සමක ප්‍රතිරෝධය. මෙතන 2යි දෙකට එකතු වෙන්න ඕන 4ක්. එයා ශ්‍රේණීගත නිසා 4යි 2යි 6යි. මුළු සමග ප්‍රතිරෝධය මෙයාගේ 6යි. පුතේ ප්‍රතිරෝධය වැඩි නම් R වැඩි නම් ගලන ධාරාව අඩුයි. එහෙනම් බල්බේ දීප්ති අඩුම A. එකඟද?
ඒ වල තමයි බල්බේ දීප්ති අඩුම. අඩුම A. එහෙනම් මේක වැරදි. මේකත් වැරදි. අඩුම A. අඩුම සහ වැඩිම කියලානේ තෝරන්න කියන්නේ. වැඩිම වෙන්නේ පුතේ මෙන්න මේ පරිපතේ. ඇයි? ප්‍රතිරෝධය එයාගේ අඩු වගයක්. එහෙනම් ප්‍රතිරෝධය වැඩි කියන්නේ මෙතනින් එන ධාරාව වැඩි. රයිට්? එහෙනම් A හා B 27 එක. එකඟද? රයිට්? 28 ආම්ල භස්ම හඳුනා ගැනීමේදී කරන පරීක්ෂාවකදී ABC ද්‍රාවණ තුලක ඔන්න ඔහොම තියෙන වර්ණ විපර්යාස. රයිට්? 28 අපි මේ කතා කරන්නේ 28. ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. තමන්ගේ යාළුවෙක්ට යාළුවත් ගොඩ දාගෙන මේ ගමන යමු. රයිට් 28. 28 වෙනි ප්‍රශ්නය pH කඩදාසිය දම්පැහැය විය. රයිට්? දම්පාට උණාලු බලමු අපි. පිනොල්තලීන් හමුවේ ආවරණව පවතිනි. රතු ලිට්මස් නිල් පැහැවේ. භාෂ්මික ද්‍රාවණ සම්බන්ධව හනි භාෂ්මික ද්‍රාවණ රයිට්. ඔබ දන්නවා භාෂ්මික ද්‍රාවණයක් නම් අනිවාර්යෙන්ම රතු පැහැ නිල් පැහැ වෙනවා. රතු ලිට්මස් නිල් පැහැ වෙනවා. ඊළඟට දම් පාට වෙනවා කියන්නේ හරි. pH අගය 14ට කිට්ටුව එක්කෙනෙක්. ඒ කියන්නේ ඒ හරි. පිනොල්තලීන් හමුවේ ආවරණය කියන්නේ අම්ල. බෑ. එහෙනම් B වැරදි. B වැරදි. A හා C පිළිතුර 28 2 ගන්න වෙන්නේ 28 2 රයිට් 28 2 29 වෙනි ප්‍රශ්නයට අපි යනවා 29 පොටෑසියම් ෆෙරිසයනයිඩ් හා පිනොල්ෆ්තලින් ඔහොම ඒගාර් මිශ්‍රණයක් මේක දැකපු ගමන් තමයි මතක් වෙනවා මේ තියෙන්නේ කැතෝඩී ආරක්ෂණ ක්‍රම ශිල්පය කැතෝඩී ආරක්ෂණය හරිද මම දාපු ටාගට් අනුමාන වීඩියෝව බලන්න අනිවාර්යෙන් එතකොට Tamanට වෙනසක් තේරෙවි රයිට් වෙනසක් තේරෙවි මේ පාර ටාගට් ප්‍රශ්නයක් තමයි මේ 29 වෙනි ප්‍රශ්නය රයිට් 29 වෙනි ප්‍රශ්නයට යනවා සක්‍රියතාවය වැඩි ලෝහයක් යකඩ සමග සම්බන්ධ වෙලා ඉන්නවා සක්‍රියතාවය වැඩි යකඩවල එහෙනම් මෙතෙන්දි කැපවන ලෝහය යකඩ මෙතෙන්දි කැපවන ලෝහය මැග්නීසියම් රයිට් කොපර් ලෝහය අසල රෝස පහය ඇති වේ. කොපර් ලෝහය අසල රෝස පහය ඇති වේ. ඔව් රෝස පාට එනවා කොහොමද? රෝස පාට ඇති වේ. ඇටෝම් දෙකෙහිම Fe අසල නිල් පහය ඇති වේ. ඇටෝම් දෙකෙහිම Fe අසල නිල් පහය ඇති වේ වැරදි. ඇයි මේ සක්‍රියතාවය වැඩි ලෝහයක් තියෙන්නේ මේ? සක්‍රියතාවය වැඩි ලෝහයක්. සක්‍රියතාවය වැඩි ලෝහයක් තියෙන්නේ. සක්‍රියතාවය වැඩි ලෝහයක් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙතෙන්දි කැපවන ලෝහය මැග්නීසියම්. එතකොට මෙතෙන්දි Fe2+ හදන්නේ. Fe2+ හදන්නේ 2+ හදන්නේ නැත්තේ. Fe නෙමෙයි. Fe2+ හැදෙන්නේ නැහැ. Fe2+ හැදෙන්නේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම නිල් පහය ඇති වෙන්නේ නැහැ. මැග්නීසියම් අසල වර්ණ වෙනසක් සිදු නොවේ. අනිවාර්යයෙන්ම මැග්නීසියම් අසල ඔබ දන්නවා රෝස පැහැ ඇති වෙනෝනේ. සෝරි. ඔව් වර්ණ වෙනසක් සිදු නොවේ. හරි. කොපර් අසලනේ රෝස පැහැ ඇති වෙන්නේ. රයිට්. එතකොට A හා C. එහෙනම් පිළිතුර 2 29 2. 30 බලන්න 30. රයිට්. මම මේක පොඩ්ඩක් විස්තර කරන හොඳින් අහගෙන ඉන්න මේ පීඩනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. පීඩනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට මේ පීඩනය හා සම්බන්ධ ප්‍රශ්නේදී තමන් බලන්න මේ සිරින්ජරය ඇතුලේ පීඩනය මෙන්න මේ මන් ඩොට් දාන එකේ ඒ හැම තැනම පීඩන ඒකාකාරව සමානයි. ඔබ එකඟද? හැම තැනම පීඩන මේ ඩොට් දාපු කොටසේ පීඩන සමානයි. එහෙනම් x වල තියෙන ඒ පීඩනය. එහෙනම් x වලට අපි එකතු කරනවා x වලට පීඩනයක් x එකතු කිරීම h rho g ඔබ දන්නවා ද්‍රව පීඩනය හොයන්නේ h rho g කියන සූත්‍රයෙන්
මෙන්න මේ පීඩනය එකතු කරාම ඒක y පීඩනයට සමානයි. ඒක y පීඩනයට සමානයි. එහෙනම් x ධන h rho g සමානයි y. එහෙනම් x ධන h rho g සමානයි y. y වලට පුතේ හොඳට මතක තියාගන්න. y වලට සමාන y වලට සමානයි z වල පීඩනය. y වලට සමානයි z වල පීඩනය. හේතුව තමයි එකම මට්ටමේදී පීඩන සමානයි. එකම මට්ටමේදී පීඩන සමානයි y වලයි z වලයි. එහෙනම් අනිවාර්යෙන්ම පීඩන දෙක සමානයි. එහෙනම් y එකට මම z දාන මෙතන. රයිට්? දැන් බලන්න මෙන්න මේ h rho g කොටස එහා පැත්තට යවන්න. එහෙනම් වායු ඇතුලේ C කොටසේ පීඩනය හොයන්න කියලා කියන්නේ. C කොටසේ පීඩනය කියන්නේ මේ සිරින්ජය ඇතුලේ පීඩනය. හරිද? ඒ කියන්නේ x. සිරින්ජය ඇතුලේ පීඩනය x සමානයි Z ඍණ බලන්න Z වලින් මේ h rho g එහා පැත්තට දාන්න. h rho g Z ඍණ h rho g. එහෙනම් උත්තරේ 4. Z හි පීඩනයෙන් අඩු වෙන්න ඕන H ද්‍රව කන්ද මගින් නැති කරන පීඩනය. එහෙනම් 30 පිළිතුර 4. 30 පිළිතුර 4. පුතේ වීඩියෝව නවත්තලා Taman තනියෙන් ගාන හදලා බලන්න එනවද කියලා. එහෙම නැතුව නැත්නම් නැවත මෙන්න මේ කොටස බලන්න මං කරපු කොටස. රයිට්? එතකොට 30 පිළිතුර 4. 31 45 මීටර් උස වන කුළුණක් ඔහොම තිනවලු ගිලිහුණු වඬුවක් නිදහසේ පහළට වැටේ. ස්පර්ශ කරන මොහොතේදී අඬුවේ ප්‍රවේගය. පුතේ මෙතන මේ උස විතරයි දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ශක්ති සංස්ථිති මූලධර්මයෙන් හදන්න ඕන. mgh සමානයි භාගය mv වර්ග. මේක ශක්ති සංස්ථිති මූලධර්මය. රයිට්? විභව ශක්තිය චාලක ශක්තියට සමානයි. රයිට්. m ට m කපල යනවා. එතකොට g 10යි. h 45යි. ඒක වැඩි වෙන්න ඕන දෙකෙන් හරස් ගුණිතය නිසා සමානයි v වර්ගය. එහෙනම් පොළවේ ගැටෙන ප්‍රවේගය. එතකොට ඔබ දන්නවා v හොයන්න පුළුවන් අපිට 10 වැඩි කිරීම 4 කියන්නේ sorry 45 නේද? 45. එතකොට 45 ඒව 10ක් 450. ඒක දෙකෙන් වැඩි කරාම 900. එහෙනම් v සමානයි v වර්ගය 900යි. එහෙනම් v සමානයි 900 වර්ගමූලය. 900 වර්ගමූලය 30යි. එකකද? 900 වර්ගමූලය 30යි. right 32 වෙනි ප්‍රශ්නේ එතේන් ඔබ දන්නවා එතේන් වල සූත්‍රය C2H6 ඇල්කේන් එකක් බව තහවුරු කරන්න ඕන. ඇල්කේන් කියනකොට CnH2n+2 හරිද? CnH2n+2 ඕක තමයි සූත්‍රය. එතකොට තහවුරු කෙරෙන්නේ කුමන ලක්ෂණය මගින්ද කියලා අහනවා. කාබන් හා හයිඩ්‍රජන් අතර ඒක බන්ධනයක් පමණක් පවතී. ඔව්. කාබන් හා හයිඩ්‍රජන් අතර ඒක බන්ධන. ඒකත් හරි. ඊට වඩා තහවුරු කරන්න පුතේ මෙන්න මේ කාබන් අතර ඒක බන්ධන පවතී. අපිට පිළිතුර ගන්න වෙන්නේ 32 2. ඇල්කේන් එකක් නිසා ඇල්කේන් නම් කාබන් අතර තනි බන්ධන තියෙනවා. ඇල්කීන් කියන්නේ CnH2n. හරිද? ඇල්කීන්. එතකොට එතන තියෙන්නේ කාබන් අතර ඩබල් බොන්ඩ්ස් තියෙනවා. ඩබල් බොන්ඩ්ස්. right? ඩබල් බොන්ඩ්ස් තියෙන්න ඕන. ඒ ඇල්කීන මෙන්න ඇල්කීන වල පොදු සූත්‍රය
දැන් ඇල්කේන වල පොදු සූත්‍රය. කේන්, ඒන් කියන සවුන්ඩ් එක. මේ ඇල්කේන් වල පොදු සූත්‍රය. මේ ඇල්කීන් වල පොදු සූත්‍රය. රයිට්? ඊළඟට එහෙනම් පිළිතුර 2. 33ට යන්න. 33. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විවිධ ආසුත ජලය දියකර ABC ද්‍රාවණ තුල ඔන්නඔහම තියෙනවා. ද්‍රාවණවල සාන්ද්‍රණය ආරෝහණය වන පිළිවෙලට සාන්ද්‍රණය සොයන්නේ C සමානයි N බෙදීම V. බලන්න සූත්‍රය මතකද කියලා? රයිට්? සූත්‍රය මතකද කියලා? එතකොට පළවෙනි පිළිතුරට මම යනවා. පළවෙනි A කියලා දීලා තින්නේ. රයිට්. N කීයද? N අපි මුලින් හොයා ගන්න ඕන. N මුලින් හොයා ගන්න ඕන. එතකොට N හොයා ගන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10ක් දීලා තියෙන්නේ. 10 බෙදීම 40. 40 වරහන් ඇතුළේ දීලා තිනෝ. මේක මම හෙව්වේ n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. ඕකෙන් හෙව්වේ. හරිද? 10 බෙදීම 40 කියන්නේ 4න් 1යි 0.25යි. හරිද? රයිට්. එතකොට මවුල් ප්‍රමාණය හොයාගත්ත 0.25. පරිමාව 100යි. 100යි. 100 නිකන් දාන්න බෑ 1000 බෙදීම 1000 කියලා එනවා. එතකොට 1000 උඩට එනවා. 1000 උඩට එනවා. රෙසිප්‍රොකල් කරනකොට පරස්පරය ගන්නකොට රයිට්. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. එතකොට 0.25 වැඩි වෙන්න ඕන 100ෙන්. එතකොට 25යි. නෑනේ. බිංදු දෙකක් නේ කැපුණානේ. එතකොට 10ෙන් කැපෙනකොට 2.5යි. රයිට්? එතකොට සාන්ද්‍රණය ලොකු වගයක්. සාන්ද්‍රණය 2.5යි කියලා ආවා. ඒ වල සාන්ද්‍රණය. ඒ වල සාන්ද්‍රණය. ඒ වල සාන්ද්‍රණය 2.5යි. B වල සාන්ද්‍රණය බලමු. B වල සාන්ද්‍රණය. මම ආපහු හදනවා B වල සාන්ද්‍රණය. right. මම මැකුවා වෙනින් පෑනක් අරගෙන ඒක හදලා පෙන්නන්න. right. එතන පුතේ ග්‍රෑම් 20ක් දීලා තියෙන්නේ. ග්‍රෑම් 20ක්. එතකොට 20 බෙදීම 40. ඒ කියන්නේ දෙකෙන් එකයි. දෙකෙන් එකයි. මවුල දෙකෙන් එක කියන්නේ 0.5යි. පරිමාව කීයද? 250යි. 250 පහළ උඩට යන්න ඕන 1000. හරිනේ? බලන්න පරස්පරය ගන්නකොට 250 විතරක් බෑ. එතකොට මෙතෙන්ට 1යි මෙතෙන්ට 4යි. එතකොට 0.5 වැඩි කරන්න ඕන 4ෙන්. 0.5 4ෙන් වැඩි කරාම 2යි. සාන්ද්‍රණය 2යි. හරිද? එකඟද? right. සාන්ද්‍රණය 2යි. ඊළඟට අපි වෙනින් පාටක් ගමු. ඒක හදන්න. right. කොළ පාට ගත්තා. එතකොට මෙතන 40යි ග්‍රෑම් 40යි. ඔයාලා මේක පැන්සලෙන් ඔතනම හදලා උත්තරේ සඳහන් කරන්න. ඒක තමයි වෙන්න ඕන. හරිද? පැන්සලෙන් හදන්න. සූත්‍රය ලිව්වේ නැතත් කමන්නේ. ඔයාලට හැකියාව තියෙනවා නම් නැත්නම් හෙමින් හෙමින් ලියලා හදාගන්න. මේ වගේ ඒවට පුතේ ටිකක් විනාඩි 2 3ක කාලයක් යනවා. පුළුවන් ඒවයින් අල්ලගන්න. හරි. එතකොට 40 බෙදීම 40. එතකොට මවුල එකක් තියෙනවා. එතකොට එක බෙදීම මෙතන එනවා 600යි. 600යි. උඩට 1000යි. උඩට 1000වේ අපි එක ඝන ඩෙසිමීටර් කරන්න. බිංදු දෙකට බිංදු දෙක කැපුණා 10 බෙදීම 6. 1.6 ගාණක් එන්නේ. 1.6 ගාණ. එතකොට C වල තමයි සාන්ද්‍රණය අඩුම. එහෙනම් ඊට වඩා වැඩි B, ඊට වඩා වැඩි A. හරිනේ. එහෙනම් පිළිතුර 1. පිළිතුර 1. C වල සාන්ද්‍රණය නැහැ. C වල සාන්ද්‍රණය අඩුයි.
ඊට වඩා වැඩි B ඊට වඩා වැඩි A. එහෙනම් පිළිතුර 33 1. right. ඊළඟ 33 sorry 34. පුතේ බලන්න රතු පැහැති LED ලු තියෙන්නේ. රතු පැහැති LED තියෙන්නේ. පුතේ මේක ඇවිල්ලා මෙතන දීලා තියෙන්නේ AC කරන්ට් එකක් නෙමෙයි ප්‍රත්‍යාවර්තක ධාරාවක් නෙමෙයි සරල ධාරාවක්. හරිද? සරල ධාරාවක් තියෙන්නේ. එතකොට ඔබ දන්නවා මෙන්න මෙහෙන් තමයි ගලන්නේ. ගලන්නේ ওই පැත්තෙන්. එතකොට D2 දැල් වෙනවා. D2 දැල් වෙනවා. මෙහෙන් යනවා. මේ පැත්තට ධාරාව යන විදියක් නැහැ. මේ පැත්තට ධාරාව යන විදියක් නැහැ. එහෙනම් මේවයි ගමන් කිරීමක් නැහැ. එහෙනම් D1 D3 දැල් වෙන්නේ නැහැ LED. මේක තුලින් ගමන් කරනවා මේ පැත්තට එනවා මෙතෙන්ට එනවා. එතකොට D4 වලින් යන්න පුළුවන්. D4 වලින් යන්න පුළුවන්. එහෙනම් D1 D2 දැල් වෙනවා D4 දැල් වෙනවා. බලන්න හරිද කියලා. පුතේ ඒ අවස්ථාවේදී මෙතන D1 හරහා යන්න බෑ. මෙතෙන්ට ධාරාව ආවහම D1 හරහා යන්න බෑ. හේතුව මෙතනින් දැනටමත් ධාරාවක් ගලන නිසා. මෙතනින් එහෙනම් මේ පැත්තට තමයි යන්නේ ධාරාව. එහෙනම් උත්තරේ D2 හා D4. D2 D4. එහෙනම් 34 4. 34 4. right 35 ප්‍රශ්නේ 35. ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය බලපාන ආකාරය අධ්‍යයනය සඳහා සාන්ද්‍රණය 1 mol DM-T වන වැඩිපුර HCl අම්ලය සමග තනි තහඩුවක් හා කැබලි ලෙස පවතින සිංක් ග්‍රෑම් 2ක් බැගින් වෙන වෙනම ප්‍රතික්‍රියා කරවනු ලැබේ. සිංක් තහඩුව හා කැබලි ලෙස යෙදූ අවස්ථාවේදී එක් රැස් වූ ද්‍රාවණ පරිමා ඔහොම තියෙනවා කාලය සමග විචලනය දීලා තියෙනවා. right. සිංක් තහඩුව දීලා තිනවා. එතන මෙතන සිංක් කැබලි මේ වගේ ප්‍රශ්නයක් දැක්කහම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මතක් වෙන්න ඕන. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තහඩුවට වඩා කැබලි වල වැඩි. ඊට වඩා වැඩි පවුඩර් තිබුණා නම් කුඩු තිබුණා නම් එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕන තහඩුවට වඩා කැබලි වල. එහෙනම් එයා අඩු කාලයකදී තමයි සිද්ධ වෙන්න ඕන. අඩු කාලයකදී සිද්ධ වෙන්න ඕන. right? ඔන්න මං ඉරි දෙකක් ගහනවා මෙතනින් මෙයා. මෙන්න බලන්න මෙයා වැඩි කාලයකදී ගිය වෙලා තින්නේ. එහෙනම් අඩු කාලයකදී සිද්ධ වෙලයි කියන්නේ අනිවාර්යෙන්ම ඔබ දන්නවා මෙයා අඩු කාලයකදී සිද්ධ වෙලා තින්නේ. සිංක් කැබලි. පේනවනේ? මේ ප්‍රස්ථාරය බලන්න මෙන්න මෙහෙම ගිහපු ප්‍රස්ථාරය. එතකොට ඩොට් එකෙන් වැඩි කාලයක් අරගෙන තියෙනවා වැඩි කාලයක්. බෑ. එහෙනම් බෑ. එහෙනම් මේ ඒකත් නිවැරදි. වැඩි කාලය කියන්නේ සිංක් තහඩුව නේද? එහෙනම් පිළිතුර 35 1. වෙනේම බලන්නම දෙයක් නැහැ. right 35 1. 35 1. right 36. ඒකතල බල තුනක් යටතේ මුදුවක් සමතුලිතව පවතින ආකාරය 15 නිව්ටන් 20 නිව්ටන් බල දෙකේ සංප්‍රයුක්තය 14කි. අහන්න අපිට දීපු ප්‍රශ්නේ. right අපි මේකට යමු. තව ප්‍රශ්න කීපයයි තියෙන්නේ. වීඩියෝ ඉවර වෙනකම්ම බලන්න. ඉවර වෙනකම් අනිවාර්යෙන් බලන්න. හරිද? 15යි නිව්ටන් ඒ වගේම 20යි නිව්ටන් බල දෙකේ සංප්‍රයුක්තය අපිට දීලා තිනවා 14යි කියලා. ඒ කියන්නේ 15යි 20යි සංප්‍රයුක්තය ඒ බල දෙක මැදින් ක්‍රියාත්මක වෙනවා 20ට බරව. මෙතන 14යිලු. මේ පැත්තට 14යි. එහෙනම් ඊටව මේ පැත්ත 14ක් වෙන්න ඕන. එහෙනම් 36 පිළිතුරක් x වල අගයනේ අහන්නේ. x වල අගය පුතේ මතක තියාගන්න 14 නම් මේ පැත්තට 14යි. එහෙනම් පිළිතුර 3. එක්තරා පුද්ගලයෙකුගේ චර්යා කිහිපයක් පහත දැක්වේ.
තම පුද්ගල මෝටර් රථය සේවා ස්ථානයට ගමන් කරයි. ඔහුට වැළඳීමට වැඩිම අවදානමක් ඇති බෝ නොවන රෝගය. 37 අහන්නේ මෝටර් රථයෙන් සේවා ස්ථානයට ගමන් කරයි. එතකොට මෙයා මේ එක්සර්සයිස් කරන්නේ නැහැ කියන අදහස මේ කියන්නේ. හැක්කේ හැම විටම විදුලි සෝපානය භාවිතා කරයි. ඔව් එක්සර්සයිස් කරන්නේ නැහැ. පඩියක් බහින්නේ නැහැ කියන අදහසනේ. හරි. ප්‍රධාන කෑම වේලට අමතරව කෙටි ආහාර අනුභව කරයි. ප්‍රධාන කෑම වේලට අමතරව කෙටි ආහාර අනුභව කරයි. කෙටි ආහාර කියන්නේ ඔය අනම්මන සොසේජස්, සෝටිස් වර්ග වැඩිපුර ගන්නවලු. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා පිළිකා නෙමෙයි. පිළිකා නෙමෙයි. පපුගඩු රෝගයට ගැටලුවක් නැහැ. කෙටි ආහාර. හරිද? රයිට්. මන්දාතරියට නෙමෙයි උත්තරේ දියවැඩියාව තමයි. කෙටි ආහාරනේ. එක්සර්සයිස් වෙන්නේ නැහැනේ. එහෙනම් 37 එක. 38 බලමු 38. අවසන් ප්‍රශ්න ටික. කසල කන්දක් ආශ්‍රිතව ජීවත් වන සත්තු කිහිප දෙනෙක් ඉන්නවා. මොවුන් අතරින් දේහයේ වැඩිම ශුද්‍ර ප්ලාස්ටික් තියෙන්නේ කවුද අහනවා. වැඩිම ශුද්‍ර ප්ලාස්ටික් තියෙන්නේ ඉහළ සාන්ද්‍රණයක ඉහළ පුරුකක ඉන්න කෙනෙක් වෙන්න ඕන නේද? ඉහළ පුරුකක ඉන්නේ අපි බලමු ඉහළ පුරුකක ඉන්නවා උකුස්සා. එහෙනම් 38 4. 38 4. ඉහළ පුරුකක ඉන්න එක්කෙනෙක් වෙන්න ඕන. 39 බලන්න. 39 39 එතකොට එනවා පරිසර පද්ධතියක පවතින ආහාර ජාලයක් රූප සටහනේ දැක්වේ. T පරිසර පද්ධතියෙන් ඉවත් කළහොත් T කියන එක නා ඉවත් කළහොත් C ග්‍රේන් ගහනේ ඝනත්වය අඩු විය හැකියි. මේ වගේ එකක Tamanට මේකට ගැලපෙන්න දාලා බලන්න පුතේ මේ සත්තු කීප දෙනෙක්. සත්තු කීප දෙනෙක් මෙතනින්ම ලියලා බලන්න. එතකොට Tamanට ගන්න පුළුවන් පිළිතුර කුමක්ද කියලා. right? එතකොට P පරිසර පද්ධතියෙන් ඉවත් කරලා P අයින් කරලා P අයින් කරාම P වැඩි වෙනවා. ඒ වගේම Q වැඩි වෙනවා. ඒ වගේම R වැඩි වෙනවා. හරිනේ. R වැඩි වෙනවා. R වැඩි වෙනවයි කියන්නේ Q හා S අඩු වෙන්න ඕන. Q හා S අඩු වෙන්න ඕන. හරිනේ. එතකොට Qත් වැඩි වෙලා. P වැඩි වෙනවයි කියන්නේ Q හා S වැඩි අඩු වෙන්න ඕන. Q හා S. හරිද? Q වැඩි වෙනවයි කියන්නේ S අඩු වෙන්න ඕන. ඉතා සීක්‍රයෙන් අඩු වෙන එක්කෙනා අහන්නේ. එතකොට Q හා S උත්තරේ 39 4 ගන්න වෙන්නේ. සීග්‍රේන් අඩුම වෙන එක්කෙනා Q වැඩි වෙනෝනේ. Pත් වැඩි වෙනවා. Rත් වැඩි වෙනවා. ඒ තුන් දෙනාගේම බලපෑම RS එන්නේ. right. ඊළඟට අවසාන ප්‍රශ්නය 40. අවසාන ප්‍රශ්නය 40. දිවාහාරයේ එතීමට පොලිතින් වෙනුවට කෙසල් කොළය යොදා ගැනීම. රීප්ලේස්. හරිනේ. නිවසින් ඉවතලන කොම්පෝස්ට් පොහොර සෑදීමට යොදා ගන්නවා. එහෙනම් ප්‍රතිචක්‍රීකරණයක් කරලා. හරිනේ. ඊළඟට වෙළඳ සැලෙන් භාණ්ඩ රැගෙන පොලිතින් මල්ල පසු දිනක භාණ්ඩ රැගෙන ඒමට යොදා ගැනීම. එහෙනම් අනිවාර්යයෙන්ම නැවත භාවිතය reuse. එහෙනම් 40 පිළිතුර 1. 41. මේ වීඩියෝ දිගටම බලන්න Tamanට නොතේරුණු කොටස් නැවත බලන්න අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ ඒක හොඳින් මතක තියාගන්න යාළුවෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. right මේකේ දෙවෙනි කොටසත් බලන්න අනෙක් කොටස ව්‍යුහගත රචනා ඒ වගේම රචනා කොටසත්